තෙරුවන් සරණයි. මම කුලියාපිටිය රත්නමාලී මහා විහාරස්ථානයේ යුදගනාවේ සුජාත සිරිය හාමුදුරුවෝ. ඔබ දන්නවා මේ වෙන විට ඉමෝජාලය හරහා අපි උදව්පකාර ඉල්ලලා තියෙනවා විහාරස්ථානයේ. අඩුපාඩුවක්ව පවතින ඒ වගේම මීට බොහෝ දවසකට කාලයකට පෙරදී 2020-21 වර්ෂයේ විතර වගේ මේ බුදු කුටි අටවිසි බුදු කුටි ආරම්භ කිරීමක් සිද්ධ වුණා. නමුත් ඒ කාලවකවානුව වෙන විට කුටි 16ක් නිම කරගන්න හැකි වුණා. නමුත් ඉතුරු කුටි 12 ඉවර කරගන්න පුළුවන්කමක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි දඹුල්ල සමාජ සත්කාර පදනම හරහා දහම් දේශනා සිදු කරමින් උපකාර ඉල්ලුවා කුටි 12ක් හදා ගන්නට ඕනේ කියන වග. ඉතින් අපිට ඒ සඳහා දැනට සිමෙන්ති සඳහා උපකාර ලබා දීලා තියෙනවා. ඒ වගේම කුටි දෙකක් අපිට මුදල් ලබා දීලා කුටි දෙකක් වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒ කලින් වීඩියෝ එකේදී ඒ සඳහා ඔබට මම වීඩියෝ එකක් ඉදිරිපත් කළා. මේ සඳහන් වෙන්නේ තවත් වීඩියෝ එකක්. දැන්ට වැඩ පටන් අරගෙන තියෙන ඔබට පේනවා බාසුන් නැහැ කෙනෙක් වැඩ කරනවා. ඉතින් ඒ සඳහා ඔබට මේ වීඩියෝ පටේ දැකලා ඔබට යම්කිසි සතුටක් ඇති කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන වග. මේ ඔබ දකින්නේ බුදු කුටි. අපි ගත්ත ගල් වලින් එකවරම බුදු කුටි ටික ආරම්භ කළා. බුදු කුටි වෙන් කරගෙන ඔය කෙලවට යන්නේ. ඉතින් අදත් බාසුන් නැහැ වැඩ. ඒ වගේම පන්සලේ පොඩි හාමුදුරුවෝ උදව් කරනවා. ඉතින් මේ ඔබට දකින්නට පුළුවන්කම ලැබෙනවා කුටි ආරම්භ කළ වග. ඉතින් ඒ සඳහා තමයි මේ වීඩියෝ පටිය ගෙනෙන්නේ. මේ විදිහට බුදු කුටි ආරම්භ කරලා දැන්ට මේ කුටි වල අවසාන අදියරේ අවසාන කොටස කුටි කීපය තමයි වෙන් වෙන්නේ. මේ විදිහට බුදු කුටි පිටිපස්සෙන් ඔබට මේ දකින්නේ. ඒ වගේම තිබුණා වූ ගේට්ටු තිබුණා. ඒ ගේට්ටු වලටත් කුටියක් දාලා තියෙනවා. මේ විදිහට තමයි මේ පැත්ත අවසන් වුණේ. ඒ වගේ ඔබ කලින් වීඩියෝ වල දැක්කා මෙතන මෙහෙම තිබුණේ නැහැ. නිකම් බැම්මක් විතරයි තිබුණේ. දැන් මේක බුදු කුටි වෙන් කරලා එහා පැත්තෙන් මේ පැත්තෙන් තනි බිත්තිය වශයෙන් දැන්ට වැඩ සිදු කරගෙන යනවා. ඉතින් ඒ වගේ මේ විදිහ තමයි පිටි පැත්තෙන් තියෙන පෙනුම. මේ හැම කුටියකම මේ අතර තියෙන සිදුර අපිට වහන්න වෙලා තියෙනවා. මොකද ඒ අතර සිදුර නිසා උඩින් වැටෙන වතුර වැටිලා මේ තියෙන ලෑල්ල සවුත් වෙනවා. ඒක ඒ බව පේනවා ජරා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම ස්ථානයකටම කුටියක් වැටෙනවා. ඒ වගේ මේ ස්ථානයේ දැනට මේ ලොකුවට තියෙන තැන ලොකු බුදු කුටියක් වැටෙනවා. මොකද පාරට හා මිදුලට පේන්නේ මේ කුටිය. ඒ නිසා ඒක ලොකු බුදු කුටියක් වැටෙනවා. ඉතින් මේ විදිහට තමා වැඩ දැනට පවතින්නේ. ওই විදිහට. ඉතින් ඒ නිසා ඔබට මෙහි වැඩ යම් කිසි විදිහේ විශ්වාසයක් ඔබේ හිතේ පවතිනවා නම් අපි කෙරෙහි හා මේ සිදුවන වැඩ කටයුතු ගැන ඔබට බුදු කුටියක් අරගෙන බාරගෙන අපිට උපකාරයක් කරන්න පුළුවන්. ඇත්තට මේ හැම දෙයක්ම සිදු කරන්නේ අපි කාටවත් ගෙනියන්න නෙවෙයි. එතන පොඩි හාමුදුරුවෝ තමයි ගොඩාක් මේ හැම දෙයකටම උදව් කරන්නේ. උන්වහන්සේ මොකද අපිට ගෝලයක් ගත්තත් අපිට තව එතුමාටත් අපිට පඩියට වෙන් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා පන්සලේ පොඩි හාමුදුරුවෝ පන්සලේ නිකන් ඉන්නේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා. ඉතින් උන්වහන්සේ මේකට සම්බන්ධ කරගෙන උන්වහන්සේට අපෙන් සිද්ධ වේවි. ඒ නිසා මම මේ ආගදී කටයුතු සිදු කරනවා. ඉතින් හොඳයි එහෙමනම් මේ වීඩියෝ එක දැකලා හොඳයි කියලා හිතුණා නම් යමක් වෙනවා කියලා හිතුණා නම් උපකාරයක් කරන්න පුළුවන්. ඒ උපකාරය කරන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. ඉතින් හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.